විදෙස්ගත ශ්‍රමික ඔබ ඉතාමත් ප්‍රවේශමෙන් ඉන්න මෙන්න සිදුවෙමින් පවතින අලුත්ම දේ. සෞදි බලධාරීන් 21651 දෙනෙකු සතියක් ඇතුළතදී මේ වෙද්දී අත්අඩංගුවට අරගෙන තියෙනවා. රෙසිඩන්සි වර්ක් බෝඩර් සිකියුරිටි මේ කියන්නේ දේශ සීමා උල්ලංඝනය කරලා නියමිත ආකාරයට වීසා නැතුව ඒ වගේම නියමිත බලපත්‍ර නැතුව වැඩ කරපු 21651 දෙනෙකු මේ වෙද්දී සෞදි රාජ්‍ය සතියක් ඇතුළතදී අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ වගේම වාර්තා වන ආකාරයට 12745ක් මින් ඔවුන් රෙසිඩන්සි ලෝ එක ඒ කියන්නේ රටේ නේවාසික නීතිය කඩ කරලා 4577ක් දේශ සීමා පැනලා ඇවිල්ලා තිබුණා සෞදියට. ඒ වගේම 4329ක් ඔවුන්ගේ නියමිත ආකාරයක රැකියා බලපත්‍ර තහවුරු කරන්න බැරි නිසා ඔවුන් මේ වෙද්දී අත්අඩංගුවට පත් වෙලා. ඒ වගේම තමයි 1689 දෙනෙකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා නීති විරෝධී ලෙස රටට ඇතුල් වෙන්නට හිටපු. විශේෂයෙන්ම මේන් වැඩි ප්‍රමාණයක් ඉතියෝපියානු සහ 46ක් යේමන් ජාතිකයින් කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒ වගේම තමයි 59 දෙනෙකු මේ වෙද්දී අත්අඩංගුවට අරගෙන තිබෙනවා තවත් අසල්වැසි රාජ්‍යයන් වලින් දේශ සීමා උල්ලංඝනය කිරීමට සූදානම්ව සිටියේදී. ඒ වගේම තවත් පිරිසක් 21 දෙනෙකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා මේ අය ප්‍රවාහනය කිරීම. ඒ වගේම තමයි මේ අයට යම් ආකාරයක මිනිස් ජාවාරම සිදු කරපු අයත් මේ වෙද්දී අත්අඩංගුවට අරගෙන. ඒ නිසා මේ වෙද්දී සෞදි අරාබියාවේ දැඩි ලෙස මේ නීති විරෝධී ලෙස සිටින පාර්ශවීන් පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ නිසා ඔබ යම් ආකාරයකින් මෙවැනි ආකාරයක අනීතික විදිහකට රැඳී සිටිනවා නම් ඒක ඉතාමත්ම බරපතලයි. විශේෂයෙන්ම අවුරුදු 15ක සිරදඬුවම් සෞදි රියාල් මිලියනයක් ඒ නිසා ඇමරිකානු ඩොලර් 2,67,000ක දඩයකට යටත් වෙන්නට සිදු වෙනවා. ඒ වගේම ඔබ සතුව තිබෙන වාහන සහ දේපල සියල්ලම රාජසන්තක කිරීමත් නීතියෙන් බලපැවැත්වෙනවා. ඒ නිසා ඉතාමත් ප්‍රවේශමෙන් රැඳී සිටින්න මේ වෙද්දී 911 ඒ කියන්නේ 911 කියන නම්බර එක ඔවුන් ලබා දීලා තියෙනවා. යම් කෙනෙකු මේ විදිහට නීති විරෝධීව රැඳී සිටිනවා නම් විශේෂයෙන්ම මක්කා සහ රියාද් කියන ප්‍රදේශවල වහාම මේ පිළිබඳ දැනුවත් කරන්න කියන කාරණය. ඒ වගේම අනිකුත් ප්‍රදේශවල රැඳී සිටිනවා නම් 999 සහ 996 කියන දුරකථන අංක වලින් දැනුම් දෙන්න කියලා ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. යම් පාර්ශවයක් විසින් නීති විරෝධී ලෙස සෞදි රාජ්‍ය තුල රැඳී සිටිනවා නම්